ආයිබෝවන්. ඉතින් නිකන් ඉන්න ගමන් දැන් අපි සිංහල අවුරුද්ද අවුරුදු සමරලා ඔක්කොම කරලා ඒවා ඉවරලා දැන් ඊළඟට අපිට තියෙන ලොකුම මේ උත්සවය තමයි අපේ මේ වෙසක් එක. ඒ කියන්නේ වෙසක් එක තමයි අපේ සිංහලයේ තියෙන හොඳම අවුරුද්ද. ඉතින් දැන් මේ වෙසක් එකට තමයි සම්පූර්ණම අපි පින්දහම් කරන්න වැඩිපුරම බැඳ පුදා ගැනීම සඳහා ඒ වගේම මේ දන්සල් දැන් වන්දනාමාන කරන්න අටමස්ථානය කරා ලංකාව දිවින පුරාම සියලුම බැතිමතුන් මේ වෙසක් එක වෙන් කර ගන්න තොරම් බලන්න යනවා කූඩු හදනවා කූඩු ප්‍රදර්ශනය කරනවා දන්සල් දෙනවා ඒ තරම් රටේ සමගියක් එදා පාරම්පරික මුතු මිතු ඇති කරලා තිබුණා. ඉතින් ඒවා අදටත් තියෙනවා. හැබැයි අදටත් තිබුණාට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එදා මේ දැන් සාමාන්‍යයෙන් දන්සලක් දෙනවයි කියන්නේ මාසයක් පුරාවට සංවිධානය කරලා ඒ ගමම එකතු වෙලා ඒ කරන සංවිධානයත් එක්ක තමයි මේ දන්සලක් දෙනවා කියන්නේ. ඉතින් මේ සැරේ දැන් ඒක තමයි දැන් මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් මේ පහුණු සිංහල අවුරුද්දේ මගේ මතකයේ හැටියට බෝංචි කිලෝ එකක් රුපියල් 1300ට වගේ 1300ට වගේ ගියා. ඉතින් ඒකත් එක්කම දැන් අපිට දන්සල් දෙන්න දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ ලුණු ප්‍රශ්නේ තියෙනවානේ. දැන් ලංකාව කියන්නේ ලෝකේ පුංචිම රටනේ. එතකොට ඒ පුංචිම රට වුණාට අපේ ලෝකයේ තිබුණු ලොකුම කෘෂිකාර්මික රටනේ. ඉතින් එතකොට මට මේ කෘෂිකාර්මික රට කියනකොට මට මතක් වෙනවා දැන් අපේ මේ වත්මන් ජනාධිපතිතුමා මේ බලයට පත් වෙනකොටම ඉස්සල්ලාම පත් වෙන්න ඉස්සලා යම් පොරොන්දුවක් දුන්නා. පොරොන්දු කීපයක්. ඒ කියන්නේ පොරොන්දු කීපයක් දුන්නා. ඒ පොරොන්දු කීපය අතරින් අපි ගණන් ගත්ත එකම පොරොන්දුවක් තමයි අපි මේ පුංචි ගොවියෝනේ. ගොවියෝ කියන්නේ අපි කෘෂිකාර්මික රටනේ. අපේ දෙමව්පියොත් ගොවියෝනේ පාරම්පරික ගොවියෝ. එතකොට මේ ගොවියෝ හැටියට අපිට දුන්න එකම පොරොන්දුව තමයි අපේ මේ ලංකාවේ කෘෂිකර්මාන්තය තමයි එකට මුල් තැනට ගොඩනගන්නේ කියලා කිව්වා. හැබැයි ඉතින් ඒක තමයි මං කිව්වේ ගොඩ නගන්නේ කියන තැනට ගොඩ නැගුණාද නැද්ද කියන එක තමයි ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. දැන් එදා අපිට සාමාන්‍යයෙන් මොනම අවුරුද්දකවත් බෝංචි කිලෝ එකක් රුපියල් 600 700ට 800ට වලින් ගියේ නෑනේ. නූත් ඒක එළවලුවක් මම මේ කතා කරේ. අනිත් එළවලුත් එහෙම තමයි. ඉතින් දැන් මේ පහුණු මේ ටිකෙත් දැන් වම්බටු එහෙමත් කීයද සාමාන්‍යයෙන් නේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේක මේ කාගේ දෝෂයක්ද? මේක අපේ දෝෂයක්ද? රටේ දෝෂයක්ද? පාලකයන්ගේ දෝෂයක්ද? ගොවියාගේ දෝෂයක්ද? මොකද්ද කියන එක ඉතින් හිතා ගන්න අමාරුයි. රට මේ තත්ත්වයට ගියොත් අපිට දෙයියන්ගෙම පීඩයි.